මාලනීය දිවමන්න සිටියේදී ඇගේ සිනමා ජීවිතය අරභයා බොහෝ ශාස්ත්‍රීය නිබන්ධ මම පුවත්පත්වල සමරු ග්‍රන්ථවල ලියා ඇත්තෙමි. ඇය ඉදිරියේම තබාගෙන ඒ අරභයා සම්මන්ත්‍රණවල බොහෝ ශාස්ත්‍රීය දේශනා පවත්වා ඇත්තෙමි. ඇය සමඟ බොහෝ ටීවී දසුන් හා ගුවන්විදුලි වැඩසටහන්වලට සහභාගී වී ඇත්තෙමි. එහෙත් මාලනීය අරභයා පෞද්ගලික මතක සටහනක් ලියවෙන්නේ පළමු වතාවටයි. මේ සටහන මාලනියගෙත් මගෙත් 45 වසරක ඉක්ම වූ දිගු කාලීන ඇසුර ගැනයි. මාලනියගේ වියෝවෙන් කම්පිතව සිටිද්දී ඇය මා සමග පැවති අපූර්ව බැඳීමේ සැමරුම් වරින් වර සිහිපත් වේ. ඇය මගේ පියාණන්ගේ දිගු කාලීන සමීප මිතුරියකි. මගේ පියාණන් සහ ඇය එකම වර්ෂයක එකම මාසයක උපත ලැබුවෝය. තාත්තා අප්‍රේල් 7 වනදා උපන් අතර ඇය අප්‍රේල් 30 වනදා උපත ලැබුවාය. මගේ මව් දමයන්ති ජයසූරිය මුල්වරට චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස දොරට වැඩියේ හේමසිරි සෙල්ලපිරුම අධ්‍යක්ෂණය කළ 7 වෙනි දවසේ චිත්‍රපටයෙනි. එහි ඇය ටී.එම්. ජයරත්න සමග ගැයූ කුමාරයෙක් ආවා ගීතයට රඟපෑවේ මාල්නී ෆොන්සේකා වූ බැවින් මගේ මව්ගේ ගී හඬ මුල්වරට යොදාගෙනුනේ ඇය උදෙසාය. ඉක්බිතිව අම්මා විජය කුමාරතුංගයන් සමග විජය ධර්මශ්‍රීගේ ආරාධනා චිත්‍රපටයට ගැයූ සිනහවකින් පුතුගිමුවේ ගීතයෙන්ද හඬ දුන්නේ මාලනී උදෙසාය. මගේ කුඩා කාලේ ඇයමට ආදරණීය මාලනී නැන්දා විය. එහෙත් ක්‍රමයෙන් මා යෝන්වියට එළඹෙද්දී විවාහයෙන් ඇයට මගේ වයසේ දරුවන් නොසිටි බැවින්දෝ මාලනී නැන්දා යන වචනය මගින් ගිලිහි මාලනී අක්කා බවට පත් වූයේ ඇගෙන් නුවන් පුතා යන්නේ හැලී එය නුවන් බවට පත්වීමට සමගාමීවය. ඒ සමීප සොහොයුරු මිත්‍ර බැඳුමකට පෙරළිනි. ඒත් සැබවින්ම මෙයනතුරුම ඇය මට තවත් ආදරණීය මවක වූ බව ගෞරවයෙන් සඳහන් කළ යුතුයි. ඇය මහා රහස් සුරකින විශ්වසනීය කල්න මිත්‍රයෙකු සොහොයුරකු හා පුත්‍රයෙකුසේ සලකා ස්වකීය කලා ජීවිතය හා පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ විවෘතව කතා කළාය. එසේ කියන සෑම අවස්ථාවකදීම මේ වදනද ඇය සඳහන් කිරීමට අමතක නොකළාය. නුවන් ඔයා මගේ ජීවිතේ මේ දේවල් දැනගන්නම ඕනේ. කවදාහරි මන් නැති කාලෙක ඔයා මං ගැන ඇත්ත කතා කරයි. මා සරසවිය කතුරු දුර්ය ලැබීමෙන් පසු පැවැත්වුණු ප්‍රථම සරසවිය සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත කලාකාරණිය ලෙස මාලනිය සහභාගී කර ගැනීමට අවස්ථාව ලැබීම මම මහත් භාග්‍යයක් කොට සලකමි. ඇය ඒ වන විට රෝගාතුරව සිටියත් ඉතා ඉක්මනින් මේ ඇරයුම බාරගත්තාය. අවසාන අදිරයේ සම්මාන රාශියක් පිරිනමන තුරුත් අදාළ නිර්දේශිත නාම සඳහා චිත්‍රපට දර්ශන රැසක් පෙන්වන තුරුත් ඇය කිසිදු අපහසුතාවයක් නොපෙන්වා වේදිකාවේ සිටගෙන සිටියාය. උළෙල අවසානයේ මගේ අත අල්ලගෙන බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ වේදිකාවෙන් බසිද්දී ඇය මට මෙසේ කීවාය. හරි අමාරුවෙන් නුවන් මම මෙච්චර වෙලා ස්ටේජ් එකේ හිටියේ. මගේ කිඩ්නිස් වල අපහසුතාවය නිසා බඩ රිදෙනවා හොඳටම. ඒ වචන වලින් මගේ හදවත දැවී ගියාක් බඳු වේදනාවකින් ජනිත විය. සිනමා කලාව වෙනුවෙන් ඕනම අපහසුතාවයක් ඉවසිය හැකි සංයමයක්, දැඩි අධිෂ්ඨානයක් සහ ශක්තිමත් පෞරුෂයක් තිබූ යකඩ ගැහැණියක් ඇය අභ්‍යන්තරයේ ජීවත් වූ බව දිගු කලක පටන් මම දනිමි. සාර්ථක ස්ථාවර දිගු ගමනක් යාමට ඇය ස්වකීය ඥාති පරපුරට මතු නොව බොහෝ නව පරපුරකට අතහිත දුන්නාය. ඉන් අල්පයක් ඇතැම්හු ඇයට දිවිහිමියෙන් කෘතකුණ සැලකූහ. ඉන් සමහරු මාලිනියකින් සුපෝෂණය වී ඇයට ගරහන ආකාරය නොයසේනා ලිඳෙන් වතුර බීලා ලිඳට ගල්ගසා වතුර බොර කරන ආකාරය දෙස ඕ උපේක්ෂාවෙන් හා මද සිනහමුසු මුහුණින් බලා සිටියාය. ඉන් තමත් සමහරු මාලිනිය කවදාවත් නොදැන සිටි අයුරින්ම ඇය අමතක කොට දැමූහ. 2024 දෙසැම්බර් 17 වනදා මාල්නියගේ සුවදුක් බැලීමට මම නවලෝක රෝහලට ගියමි. ඇය දවස් දෙකකට වරක් රෝහල් ගත වී පැය ගණනාවක් ගත කරද්දී ඇය සමග නිදහසේ කතා කිරීමට හැකියාව ලැබිණි. අවසන් වරට ඇය මා දුටුවේ සරසවියේ අප හිතාදර නිශ්ශංක විජේරත්න සොයුරාත් මාත් ඇය බැලීමට ගිය අවස්ථාවේදීය. එදින ඇය ප්‍රතිකාර නිබිවී නිවස බලා යාමට රෝද පුටුවෙන් පිටතට එන විට ගාථාවකින් සෙත් පතා බුදු සරණයි අක්කා කියමින් මම ඇගේ හිස අතගාද්දී ඇය ඉකිගසා කඳුළු සැලුවේ අප දකින අන්තිම අවස්ථාව මේ යැයි ඔහට සිතුන බැවින්ද.
වරින් වර රෝහල්ගත වී නිවසට පැමිණෙන ඇයගේ සූදුක් බැලීමට 2025 පෙබරවාරි 22 වෙනිදා මම දුරකථනයෙන් ඇය ඇමතීමි. ඇය ඉතා අපහසුවෙන් නුවන් යැයි පිළිතුරු දුන්නාය. අක්කි ඔයා ගෙදරද? නැහැ නුවන් හොස්පිටාලයේ ICU එකේ. ඇය මෙසේ කියද්දී මා දැඩි ලෙස කම්පනයට පත් කළේ එබඳු ස්වසන අපහසුතා මැද්දෙහි ඇය ජංගම දුරකථනයෙන් මගේ නම සටහන් වෙද්දී ඊට ප්‍රතිචාර දැක්වූ නිසාය. අක්කා කතා කරන්න එපා, මම කියන දේ හොඳින් අහගෙන ඉන්න. ඔයාට ආදරය කරන රසිකාවියන් ඔයාට පින් පිණිස චෛත්‍යයක් පූජා කරනවා. මාර්තු 8 වෙනිදා මොරටුවේ උපුල් නිශාන්ත මට ආරාධනා කළා ඒකට. මං එදාට හරි සතුටින් යනවා. ඒ පින්කමට උපරිමයෙන් සහයෝගය දීලා ඔයාට පින් අනුමෝදන් කරනවා. වීඩියෝ කරපු පින්කම ඔයාට දකින්න ලැබේවි. ඔයාට ජීවිතය ගැන බයක් ඇති වුණොත් ඒ පින්කම ගැන හිතන්න. අමාරු නිසා ඔයා කතා කරන්න එපා. අක්කා බුදු සරණයි. මාර්තු 8 එකී පින්කමට සහභාගී වූදා මා සිතට අප්‍රමාණ සතුටක් දැනිනි. මාල්නිය රැක බලාගත් චන්දික නානායක්කාර සොහොයුරා මට මෙසේ කීවේය. මාල්නිය අක්කා නුවන් අයියට ආදරය කරන්නේ එයාගේම පුතෙකුට වගේ. ඔයා ඕන වෙලාවක කතා කරන්න. එයාට ඒක හරිම සැනසීමක්. ඔයා කතා කළොත් මාල්නිය අක්කා අනිවාර්යෙන් ෆෝන් එක ආන්සර් කරනවා. ඩයාලිසිස් කරන්න යන දවසට පැය ගාණක් යාට ඒ වැඩේ නිම වෙනතුරු නිකන් ඉන්න වෙන නිසා ඒ පාළුව මැකෙන නුවන් අයියා ගිහිල්ලා කතා කරලා එන්න. නිල්හානුත් එතන සැරින් සැරේ ඉන්නවා. මාල්නිය වෙනුවෙන් පෙරකී මහර්ග පින්කමට සහභාගී වී ඇයට ඒ පින් අනුමෝදන් කිරීම ගැන අවසන් දවස්වල මාල්නිය නිතර මා පිළිබඳ දැඩි සෙනෙහසින් සතුටින් කතා කළ බව ඥාතිත්වයේ ණයට මස්සිනා වූ ප්‍රසන්න විතානගේ ප්‍රවීණ සිනමාවේදී ආනන්ද මාහට දුරකථනයෙන් පැවසුවේය. වෛද්‍ය විද්‍යාවට අනුව ඇයගේ වියෝව වළක්වා ලිය නොහැකි බව දැනගත් පසුව මාල්නිය වෙනුවෙන් මට කළ හැකි ලොකුම දේ ලෙස මා සිතුවේ ඇයට බුදුදහම මෙනෙහි කිරීම සලස්වා ඊළඟ භවයේ සුගතියට සූදානම් කරවීමය. මාල්නියගේ අවසන් දිනවල බුදුදහම ගැන හැර ඇයගේ සිනමා ජීවිතය පිළිබඳවත් කලාකරුවන් පිළිබඳවත් කිසිවක්ම ඇය සමග කතා නොකිරීමට මම තරයේ වග බලා ගතිමි. මෙලොවට සහ කලාවට තිබෙන අසීමිත ඇල්මෙන් ජනිත වන දැඩි වේදනාවෙන් කම්පනයෙන් ඇය මුදවා නිදහස් කිරීමට මම උපරිමයෙන් වෙර දැරුවෙමි. ඒ ගැන මෙනෙහි කිරීම අද මට මහත් සැනසෙල්ලකි. පෙරකී ලෙස දැඩි සත්කාරයකගේ සිට මාල්නිය දුරකථනයෙන් මා සමග කතා කළදා අපූරු සිදුවීමක් පසුව ඇය යළිත් මහත් අපහසුතාවෙන් මාමතා හෙළි කළාය. හරි වැඩේනේ නුවන් උනේ. ඔයා කතා කළාම මං ICU එකේ ඉඳන් ෆෝන් එක ආන්සර් කළ නිසා ඇඳේ කොට්ටෙට තද වෙලා ඒ කෝල් එක රෙකෝඩ් වෙලා ඉන්න මං ඒක ඔයාට එවන්නම්. මෙසේ කියමින් ඇය අපගේ පටිගත වුණ අනුවේදනීය දුරකථන සංවාදය යළිත් මට එවා තිබිනි. ඇයි මට ලබා දුන් අන්තිම මතක සැමරුම් තිලිනේ ඒ නොවේද? ඇයි එව්වේ දුරකථන සංවාදය මා ළඟ සුරැකිව ඇත. ඒ දුරකථන සංවාදයේදීද ඇයගේ සිනමා ජීවිතය හෝ අතීතය පිළිබඳව කිසිවක්ම සිහිපත් නොකොට ඇය වෙනුවෙන් පූජා කරන චෛත්‍ය පිළිබඳව පමණක් පවසා ඇයගේ සිතට බුදුදහමේ සැනසුම ලබා දීමට හැකිවීම ගැන මම අප්‍රමාණව සතුටු වෙමි. ආදරණීය මාලනියනි, ඔබගේ බව ගමන ඉක්මනින් කෙටි වේවා.